Hi guys, මේ මගේ පළවෙනි YouTube එකට දාන log එක. හරිද? පොඩ්ඩක් අවුල් වෙයි. ඒ වෙච්චර ගණන් ගන්න එපා. මොකද මගේ පළවෙනි log එක. හරිද? මම අද යන්නේ තන් ඉන්නේ ඔයාලත් එක්ක කොහෙද දන්නවද? පාදුක්ක තියෙන කූඩුව බලන්න. මේ පාර පාදුක්කේ කූඩුව පොඩ්ඩක් විශේෂයි. ඒ කියන්නේ මේ පාර රටකජු පොතු වලින් හදනවා කියලා තියෙන්නේ. හදලා කියලා දෙන්නේ. දැන් දවස් 7ක් හරි 8ක් හරි පහු වෙලා තියෙන මං ගියේම නෑ. අද නම් කියලා බලමු මම ඔයාලත් එක්ක කූඩුව කොහොමද තියෙද කියලා. ආයි කට්ටිය ඉතින් දැන් මම ලෑස්ති වෙලා මේ යන ගමන් ඉන්නේ පාරේ යන්නේ අද බස් එකේ යන්නේ ඉතින් මොකද කට්ටිය වැඩි. බයික් වල යන්නේ ඊට කලින් නම් ඒ දැන් කට්ටිය වැඩි කියන්නේ ගමේ කට්ටියත් එනවා කිව්වා අපේ ගෙදර කට්ටියත් එනවා කිව්වා. යාළුවෝ සෙට් එකක් එනවා. මේ ඉතින් බස් එකේ දැන් යන්න ගන්නේ මේ පස්සේ යන්න දැන් ඉතින් ඔයාලට අප්ඩේට් දෙන්නම් කොහොමද කූඩුව ලස්සන වීඩියෝ ඔක්කොම ගෙන්නම් එන අපි යමු වීඩියෝ එකට. ආයි කට්ටිය ඉතින් දැන් මම බස් වලට ගිහින් ගෙදර කට්ටියයි ගමේ ඉන්න කට්ටියයි ඔක්කොම කාර්යයක් ආවා. කාර්ය කරනවා දැන් අයියා නම් ඉන්නේ බස් වලට ගිහී අයියත් එක්ක බයික් යන්න බැලුවේ. එහෙනම් අපි හිමු අයියා උඩින් නෝන බලන්න හරිද අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ හරිද පන්සල ගෙදර කට්ටිය හොයනවා ගෙදර කට්ටිය හොයාගන්න තු ඉන්නේ මායි අයියා යාවේ මේ පිටිපස්සින් අයියා අපි නම් බලමු මොකක්ද දෙන්නේ කියලා අපි දැන් පන්සල අපි දැන් ඉන්නේ කූඩුව හතුලේ කූඩුව පට්ට ලස්සනට හදලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ සුපිරියටම හදලා තියෙනවා අයි කූඩුව Halo දැන් අපි එළියට ආවා එළියට ඇවිල්ලා මේ බලන්න සෙනඟ දැන් දවසලට අපි යනවා අය දවසල කියලා බලමු මොකක්ද වෙන්නේ කියලා අපි දැන් එළියට ආවා දැන් මායි අයියයි යනවා අපේ ගෙදර කට්ටිය නම් ගියා දන්සල පැත්තට දැන් මායි අයියයි දන්සලේ යනවා බලමු මොකක්ද වෙන්නේ කියලා දැන් මමයි අයියයි
කාලා අපි ගෙදර කට්ටියක් ඉන්නවා. දැන් අපි බැලුවේ ගෙදර පාර ටවුන් පැත්තේ ගිහලා රෝමක් ගාලා ගෙදර යන්න. අයියා මේ තාපේ ගමේ පොඩි එකා. අපි කට්ටිය දැන් යන්න දන්නේ බලමු. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. පන්සල මොකද යන පන්සලේ කූඩුව බලපු නැති කට්ටිය ඇවිල්ලා බලන්න. තව දවස් 2ක් හරි 3ක් හරි තියෙනවා. කූඩුව සුපිරි ආයේ. ඒ සුපිරියටම තියෙන කූඩුව. දැන් අපි ගෙදර යන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවරයි. subscribe කරන්න. ඉස්සරහට ලොකු වැඩක්